හෙල්ත් විත් ද සවුන්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ රිපෝට් එකක් ගැන. ඔව්. ළඟදී සීනියෙන් බැලුවද? මොකද මේ මම දැක්කා නිවුස් වල එහෙම දාලා තියෙනවා සාමාන්‍ය අවුරුදු 25න් උඩ වගේ උඩ හැමෝටම වගේ මේ ඒ කියන්නේ හැමෝම වගේ පුළුවන් තරම් try කරන්න කියනවා නිතර සීනි ඒ වගේම කොලෙස්ටරෝල් ඒ වගේ දේවල් චෙක් කරලා තියාගන්න කියලා. ඔව්. විශේෂයෙන් මේ දියවැඩිය ගැන කතා කරද්දී අපි ෆාස්ටින් බ්ලඩ් ෂුගර් චෙක් කරන්න වෙනවා. අනිවාර්යයෙන්. 6න් 6ටවත්. ඔව්. අඩුව මාස 6න් 6ටවත්. අපි පොඩ්ඩක් කතා කරමුද මේ රිපෝට් එක මොකක්ද කියලා. මේ සීනි බලන රිපෝට් එක මොකක්ද කියලා. ඔව් අපි කියනවා ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියලා. එතකොට ඒකෙන් වෙන්නේ අපි සාමාන්‍ය නිරාහාරව ඉඳලා අපේ පැය 10ක් 12ක් අතර කාලයක් නිරාහාරව ඉඳලා අපේ ඇඟේ කොච්චර දුරට අපේ රුධිරයේ කොච්චර දුරට සීනි තියෙනවද බලන එක තමයි අපි ඒ FBS කියන පරීක්ෂාවෙන් කරන්නේ. මම දැන් ඔය සීනි බලන කට්ටියට තියෙන සාමාන්‍ය ප්‍රශ්න ටිකක් අහන්න. හරිද? වතුර බොන්න පුළුවන්ද? වතුර බොන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක ගොඩාක් නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණය වතුර බොන්න පුළුවන්. වතුර විතරයි. වතුර විතරයි. මේ සමහර ආච්චිලා එහෙම උදේට බඩගිනි කියලා තේ එකක් එහෙම බීලා එනවා. සීනි ටිකක් එහෙම දාලා. අපි විතර ආච්චිට හරවලා යවනවා. හරි. එතකොට අපිට උපරිම වතුර විතරයි බොන්න පුළුවන්. සාමාන්‍ය පැය 10යි පැය 10ක් 12ක් අතර කාලයක් තමයි නිරහාරව ඉන්න දින්නේ නේ. එතකොට අකලංක දැන් සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ මේ FBS එකේ අගය කොච්චරක් වගේද තියෙන්නේ? ඔව් අපි කියනවා සාමාන්‍ය ඒක 100ට වඩා අඩු වගේක තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඊට පස්සේ අපිට ඒක අපිට ස්ටේජ් 3කට බෙදන්න පුළුවන්. 100ට අඩුවෙන් තියාගන්න නම් හොඳයි. ඊට පස්සේ 100 125 අතර තියෙනවා අපි කියනවා ප්‍රී ඩයබටික් කියලා. ඒතකොට යාළුවට දියවැඩිය හැදලා නැහැ. හැබැයි ඔය මේ අනිත් විදිහටම ගියොත් අනිවාර්යෙන් ඉදිරි කාලේදී දියවැඩිය හැදෙන්න පුළුවන්. ඊට පස්සේ 125 පැනලා නම් අපි කියනවා යාට දියවැඩියාව තියෙනවා. ඒතකොට අපි ආව අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන්න ඕනේ. එතකොට මේ FBS එකට අමතරව මේ සීනි මට්ටම බලා ගන්න තව මොන හරි විශේෂ රිපෝට්ස් කියන්නේ බ්ලඩ් රිපෝට්ස් වර්ග තියෙනවද? ඔව් අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ඊට වඩා හොඳ නිරවද්‍ය දෙකක් තියෙනවා HbA1c කියලා. ඒතකොට ඒකෙන් බලන්නේ සාමාන්‍යයෙන් අපේ පසුගිය මාස 3ක රුධිරයේ සීනි අගය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ ඒ වගේ දල අදහසක් තමයි ගන්න පුළුවන්. සාමාන්‍ය වෛද්‍යවරු සාමාන්‍ය ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකක් ඒක වැඩි වෙච්ච පමණින් ඒක රිපීට් කරලා තමයි කන්ෆර්ම් කරන්නේ මෙයාට දියවැඩියාව තියෙනවා කියලා. ඒ කියන්නේ එකකින් අපි තීරණයක් ගන්න නැහැ. හැබැයි HbA1c එකක් වැඩි වෙලා කියන්නේ අනිවාර්යෙන් යාට දියවැඩියාව හැදලා තමයි. මම දැකලා තියෙනවා ඔය ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මලාට එහෙම ඔය FBS එක HbA1c එක ඇරෙන්න තව PPBS කියලා රිපෝට් එකක් බලනවා. ඒගොල්ලෝගේ සීනි ලෙවල් එක බලන්න, ග්ලූකෝස් ලෙවල් එක බලන්න. ඒක මොකක්ද වෙන්නේ? ඒකේ මොකක්ද තියෙන විශේෂත්වය? සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් අයගේ PPBS කියලා අපි බලන්නේ කෑම කාලා පැය දෙකකින් එයාගේ රුධිරයේ කොහොමද සීනි මට්ටම තියෙන්නේ කියලා. ඒතර ඒකෙන් ඇත්තටම අපි ඇසස් කරන්නේ එයාගේ කොහොමද එයාට ඒ වෙලාවේ යන මොකක් හරි දියවැඩිය ගන්න බෙහෙත් වර්ග තියෙනවද? එයාගේ කොහොමද ඇඟේ රුධිර ප්‍රමාණය රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් වෙන්නේ? ඒ වගේ මූලික අදහස් ටිකක් ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රෙග්නන්ට් අය විතරක් නෙමෙයි. දියවැඩියට බෙහෙත් බොන අනිත් අයටත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ලහිරු මට කියන්න බැරි වුණා මේ අපිට ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකට අපිට චීට් කරන්න පුළුවන්. හැබැයි HbA1c එකට අපිට චීට් කරන්න බෑ. එතකොට අපිට නිකන් ෂුවර් නැති ලෙඩෙක් වගේ හිටියොත් අපිට HbA1c එකක් කරලා එයා චීට් කරන්න නැති කියලා අපිට හොයන්න පුළුවන්. නැත්තම් කලින් දවසේ ගොඩාක් වෙලා නොකා ඉඳලා ඇත්තටම ගොඩාක් පැය 10ට වඩා නොකා ඉඳලා පැය 15ක් 20ක් ඉඳලා නැත්තම් සීනි බෙහෙත් හොරෙන් බීලා ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක බලන් ඉන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් අවුරුදු 25න් උඩ වගේ අය දැන් ඇත්තටම අවදානම වැඩිනේ. අපි රිසර්ච් වලනොත් හොයාගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයකට දියවැඩියාව තියෙනවා කියලා. සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙක් හෝ දියවැඩියාව තියෙන කෙනෙක් අඩුම මාස කීයකට සැරයක් වගේ සීනි එක චෙක් කරගත්තොත් FBS එක චෙක් කරගත්තොත් හොඳයිද? ඔව් ඒක මෙහෙමයි. ඒ කියන්නේ දියවැඩියාව හැදෙන්න පුළුවන් අවදානම් ඒ සාධක තියෙන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මේ කිව්වහම පොඩ්ඩක් අපිට හිතට පස්සෙන්ම එන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් පෞල් පසුබිමක් තියෙන්න පුළුවන්. ඊට අමතරව දේහය ගොඩක් ස්ථූල වෙන්න පුළුවන්. ඒ වගේ ඊට අමතරව ලයිෆ් ස්ටයිල් එක කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි කියනවා සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් එකක් තියෙන. ඒ කියන්නේ ඉඳගෙන පුටුවක් වල වාඩිලා ගක් හරි එහෙම ජොබ් කරන කට්ටිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ නිතර මොහරි කන්න ඒ වගේ නිතර තමන්ට ෆාස්ට් ෆුඩ් කෑවෙනවා නම් මෙහෙම තේරෙනවා නම් ඒ වගේ කට්ටිය අනිවාර්යයෙන් මාස 6කට වතාවක්වත් බලා ගන්න එක හොඳයි. හොඳයි. අපි හිතනවා FBS එක ගැන FBS රිපෝට් එක ගැන ඒ වගේම ඕගොල්ලෝ දියවැඩියාවෙන් පොඩ්ඩක් අවධානයෙන් ගැලවෙන්නත්
මේ වීඩියෝ එක උදව්වෙන් නැති කියලා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ආය අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට හැමෝටම සුබ දවසක්.